ඉස්සෙල්ලම ඔයාලගේ settings app එකට ගිහිල්ලා මේකේ PIP කියලා search කරලා මෙන්න මේ setting එක on කරගෙන ඉන්න. ඊට පස්සේ App Store එකට ගිහිල්ලා මේ විදියට search කරගන්න. මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් එකක් ඇති. ඒ ඇප්ලිකේෂන් එක ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. මේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරන්න අනිවාර්යෙන් ලේටස්ට්ම iOS අප්ඩේට් එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ iOS 18 කියන අප්ඩේට් එක තිබ්බොත් විතරයි ඔයාලට මේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වුණාට මගේ දැනට ෆෝන් එකේ මේ ඉන්ස්ටෝල් කරපු ෆෝන් එකේ තියෙන්නේ iOS 16. ඒ විදිහට ඉන්ස්ටෝල් කරගත්තේ කොහොමද කියලා මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එක අනිවාර්යෙන් බලලා ඔයාලත් ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරගන්න. ඔයාලගේ මේ වගේ පරණ iOS version එකක් නම් තියෙන. ඒ කියන්නේ iOS 18 වලට වඩා අඩු version එකක් නම් තියෙන්නේ. software එක ඉන්ස්ටෝල් කරගන්න විදිහ ඊතලෙන් පෙන්නන link එකේ තියෙනවා. ඔයාලා එතනින් මේ වීඩියෝ එකත් බලන්න. පස්සේ මෙතන open කියන එකට ගිහිල්ලා application එක open කරගන්න. ඊළඟට කරන්න තියෙන්නේ බලන්න ඕන කරන YouTube වීඩියෝ එක මේ application එකට share කරන එක. ඔයාලට ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔෆ් කරලා උනත් සින්දු අහන්න පුළුවන්.